ගොඩක් අය හඳුනන අවදාවත් නැසෙන්නේ නැති යතුරුපැදියක් තමයි CG125. මේක ජපානයේ නිෂ්පාදනය වෙච්ච යතුරුපැදියක්. ඉතින් අපි අද මේ බයික් එක ෆුල් රිවිව් එකක් කරලා බලමු. අද කාලයට ගැලපෙනවද? තෙල් කොහොමද කරන්නේ? ලෙඩ මොනවද? හැම දෙයක්ම අද ෆුල් රිවිව් එකක් අපි කරලා බලමු. එතකොට අපි මේ CG125 බයික් එක ඉස්සෙල්ලාම මේකේ ඉතිහාසය ගැන බැලුවොත් එහෙම මේක 1976 වගේ නම් තමයි නිෂ්පාදනය වෙලා. මේක එච්චර වයසක් වෙලා තාමත් නොනැසී පවතිනවා. මොකද මේකේ ඩියුරබිලිටි ඉතාමත් ඉහළ නිසා. 125 cc කාණ්ඩයට තමයි මේක ඈත් වෙන්නේ. මේකේ විශේෂත්වය තියෙන්නේ මේකේ වැල්ස් වැඩ කරන්නේ පුෂ් රොඩ් තාක්ෂණය මොනවා. ඉතින් මේකේ විශේෂත්වය ඒ කාලේ තිබ්බ හොඳම තාක්ෂණයක් පුෂ් රොඩ් තාක්ෂණය. ඒක යොදාගෙන තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේක එයා කූල්ඩ් සිංගල් සිලින්ඩර් එන්ජින් එකක් තමයි තියෙන්නේ. මේකේ එක්සෝස්ට් බැලුවොත් එහෙනම් මේකේ එක්සෝස්ට් එකේ එන්නේ මේ සයිලන්සර් එකේ සම්පූර්ණයෙන් නිකල් තමයි එන්නේ. ඔරිජිනල් නිකල් සයිලන්සර් එකක් තමයි මේකට එන්නේ. ඉතින් මේකේ මඩ් ගාඩ් එකේ සිට මේකේ ගොඩාක් මේ හැම කොටසක්ම වගේ නිකල් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. සයිඩ් කණ්ණාඩි හැමදේම ඔරිජිනල් නිකල් වලින්. දැන් ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් වලදී එක ලයිට්ස් මාරු කරලා මේ බයික් එක ඔයාලට කැමරා විදිහට ලස්සනට මොඩිෆයි කරගන්න පුළුවන්. මොකද මේ යතුරුපැදිය නොනැසී පවතින ලෙස නිෂ්පාදනය කරපු යතුරුපැදියක් තමයි මේ CG125 කියන බයික් එක. අපි දැන් යතුරුපැදියේ තෙලුත් බැලුවා, පිට පෙනුමත් බැලුවා, එන්ජින් ඩාට් ඔක්කොම බැලුවා. දැන් බලමු මේ යතුරුපැදියේ ස්පීඩ් එක කොහොමද කියන්නේ. මේ යතුරුපැදිය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 105-110 දක්වා උපරිම වේගයකට ළඟා විය හැකි පරිදි තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ ගමනේ හොඳ වේගයක් තියෙනවා මේ යතුරුපැදිය පෙනුමත් එක්ක. ඉතින් ලංකාවේ දැනටත් ඉතාමත් ජනප්‍රිය තාරුණ්‍යයන් අතර මොකද මේ යතුරුපැදිය නොනැසෙන යතුරුපැදියක් මේකේ මොකද එක ගන්න බෑ. දැන් ඉන්න එක යතුරුපැදියකට මම දැකලා නැහැ. මොකද මේ තියෙන ක්ලාසික් ලුක් එක ආයෙ මම ඊට පස්සේ නිෂ්පාදනය කරලා තියෙනවා දැකලා. මොකද ඒකයි මේක නොනැසී මෙච්චර කල් පවතින්නේ. අනික මේකේ රිපෙයාර්ස් ගොඩාක් අඩුයි. ඕන පාර්ට් එකක් ගන්න පුළුවන් මේ යතුරුපැදිය. සාමාන්‍යයෙන් එන්ජින් පාර්ට්ස් ඕන දෙයක් රීකන්ඩිෂන් උත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාව වගේ නිෂ්පාදනය කරලා නෝමල් කම්පැනිස් වලත් මේ වගේ පාර්ට්ස් නිෂ්පාදනය වෙනවා. මේ බයික් එකේ පෙට්‍රල් කොහොමද වැඩ කරන්නේ කියලා අපි බලන්න ඉතින්. මේ බයික් එකේ පෙට්‍රල් සාමාන්‍යයෙන් කිලෝමීටර් 45-55 අතර ප්‍රමාණයක ගෝල්ඩ් කන්සම්ප්ෂන් තියෙනවා. මේකේ තෙල් වැඩ කරනවා. ඒ කාලෙත් එක බලද්දී දැනට මේකේ ජෙට් සයිස් වෙනස් කරලා අපිට 65-70 දක්වා තාමත් හොඳ ෆුල් එෆිෂන්සි එකක් මේ බයික් එකට ලබා ගන්න පුළුවන්. මොකද ඒ තරම් මේ යතුරුපැදිය තෙල් වැඩ කරන්න නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට අපි මේ යතුරුපැදියේ වේගයත් එක්ක මේකේ තියෙන තිරිඟ පද්ධතිය ගැන අපි බැලුවොත් මේකේ තියෙන්නේ ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් ඩ්‍රම් බ්‍රේක්. ඒ වුණාට යන වේගෙත් එක්ක මේක නවත්ත ගන්න පුළුවන් වෙන මේ බ්‍රේක් වල උපරිම ප්‍රතිරෝධයක් ලබා දෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. දැන් කාලේ දෙයකින් ඉන්නකමාන මේ යතුරුපැදිය නවත්ත ගන්න පුළුවන්. ඉසිගෙත් පොළන්නේ ඒ තරම් දැලන් බයික් එකක් නෙමෙයි. එතකොට අපි චූටි දෙයක් කිව්වොත් මේ යතුරුපැදියේ ඩිලුක්ස් මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක GR 5 GR 4 ඇවිල්ලා තියෙනවා. මේක නම් GR 4 ආවේ. එතකොට ඩිලුක්ස් මොඩල් එකේ මේකේ ලයිට්ස් කොටු වෙන්නේ, මීටර්ස් කොටු වෙන්නේ. මොකද ටැංක් එකක් නිකන් එක්ස්ට්‍රා හැඩයක් තියෙන නිසා ඒකට ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ යතුරුපැදිය මේ යතුරුපැදියේ ලොකු වෙනසක් නැහැ. දෙකම එකයි. අපි ඕනම යතුරුපැදියක අඩුපාඩුවක් කිව්වොත් මේ යතුරුපැදියේ තියෙන එක කොටිම දුර්වලතාවය මේක 6 වෝල්ට් ඇවිල්ලා තියෙන්නේ. මේකේ ප්ලැටිනම් කරන්ට් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේකට CDI එකක් ඇවිල්ලා නැහැ. ඉතින් දැන් ලංකාවේ තියෙන මේ පරිසරයේත් වාතාවරණයත් එක්ක ඉදිරියේදී අපිට ඉදිරියට එන යතුරුපැදිය හෝ වාහනවල ලයිට් එළියත් එක්ක මේකේ 6 වෝල්ට් බල්බ් එක පොඩ්ඩක් එළිය මදි. ඒක නිසා මේක අපිට ඕන කොයිල් පැක් එකක් හරහා 12 වෝල්ට් කරලා CDI කරලා අපිට මේක එළිය වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේ යතුරුපැදිය ඔරිජිනල් මාකට් එක චුට්ටක් අඩු වෙනවා මේක CDI කරොත්. ඒක නිසා ඒක අපි හොඳට කල්පනා කරලා බලලා තමන්ගේ තීරණය මත මේක අපිට කරගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි CG125 එක ගැන තියෙන විශේෂම ටික. වෙන කියන්න දෙයක් නැහැ. මොකද මේක ජපානට වැරදුණු යතුරුපැදියක්. ඉතින් ලංකාවේ තමයි ජනප්‍රියයි. දැනටත් ජනප්‍රියයි. ඉදිරියේදීත් එහෙමයි. නොනැසී පවතින යතුරුපැදිය
CG 125